ජලය නොවන වෙනත් පාන වර්ග භාවිතා කිරීමේදී බීම වටයකින් එහෙම නැත්නම් ස්ට්‍රෝ එකකින් භාවිතා කිරීම වඩාත් සුදුසුද කියලා සමහර රෝගීන් අහනවා. ඔබ ගන්නා පානය විශේෂයෙන්ම ආම්ලික ස්වභාවයකින් යුක්ත නම් අපට උදාහරණයක් ලෙස ගන්න පුළුවන් පැණි බීම වර්ග. ඒ වගේම සමහර පළතුරු වර්ගවල ජුස. මෙම පාන වර්ගවල ආම්ලික ස්වභාවයක් තිබෙනවා නම් එය දත්වල එනමල් කොටසට යම්කිසි විදියකට හානිකර තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම දීර්ඝකාලීන පුරුද්දක් විදියට මේ දියරමය ආහාර ගන්නා සමහර රෝගීන්ගේ. එම නිසා දෙන්න පුළුවන් උපදේශ තමයි දත්වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන්ම ආම්ලික දියර වර්ග, ආම්ලික පාන වර්ග භාවිතයට ගන්නව නම් බොනවා නම් ස්ට්‍රෝ එකක් පාවිච්චි කරන්න කියලා. මොකද එතකොට මේ ස්ට්‍රෝ එක හරහා මුඛය තුලට යන මේ දියරය පල්ල සහ දිව සමග ටච් වෙලා තමයි අපේ ආහාර මාර්ගයට යන්නේ. එහෙම නැතුව දත්වල සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. දැන් ඒක ස්ට්‍රෝ එකෙන් අරගෙන ඉවර වෙලා කට ඇතුළට අරගෙන දත්වල ගෑවෙන විදියට ආපහු දෙපැත්තට කටේ කලතල බොනවා නම් ඒක තේරුමක් නැත්තේ නැහැ. නමුත් මුඛයේ දත්වල තැවරෙන්නේ නැතුව එහෙම නැත්නම් අවම වශයෙන් තැවරෙන විදියට මේ ආම්ලික පාන වර්ග භාවිතා කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම පුරුද්දක් විදියට බොන අය ඒකෙන් දත්වල ආරක්ෂාවක් ඇති වෙන බව අපට තර්කානුකූලව හිතන්න පුළුවන්. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.